සුබ දවසක් වෙන්න ඕනේ ඔයාලා හැමෝටම. ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අදත් ඔයාලට ලස්සන vlog එකක් අරන් ආවා. අද ඇත්තටම ගොඩාක් busy දවසක්. ගොඩාක් වැඩ තිබුණා මට කරන්න. ඉතින් මම දැන් ඉන්නේ ටිකක් විතර nervous වෙලා. මම දැන් උදේම නැගිටලා දෙකකුත් හදාගෙන මේ හදිස්සියෙන් පාඩම් කරන්නේ. අද මට presentation exam එකක් තියෙනවා. ඒකට ඉතින් මම මේ පාර්ට් එක රෑ පාඩම් කරලා ඉවර වුණා. දැන් මම මේ ආයේ ඔක්කොම ටික මතක් කරගන්නවා. එතකොට ලේසියිනේ. ඉතින් මම දැන් ලෑස්ති වුණා කැම්පස් එකට යන්න. ටිකක් විතර පරක්කුත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉක්මනටම යමු කැම්පස් එකට. ඉතින් අද මම යා කැම්පස් එකට යන්නේ මගේ යාළුවත් එක්ක. එයාටත් ලෙක්චර්ස් නිසා එයාත් මාත් එක්කම යනවා. ඉතින් මේ තියෙන අපේ කැම්පස් එක මම කලින් වීඩියෝ එකේ ඔයාලට පෙන්නවුවේ අපේ කැම්පස් එකේ ඉස්සරහා පැත්තනේ. ඉතින් දැන් අපි අද ආවේ පැච් ගේට් එක පැත්තෙන්. ඒ කියන්නේ පිටිපස්සෙන් තමයි අපි ආවේ. එහෙනම් අපි ඉක්මනටම යමු ලෙක්චර් හෝල් එකට. ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න කලින් ආයෙ පොඩ්ඩක් බලා ගන්නත් ඕනේ නේ. දැන් නම් පොඩ්ඩක් විතර බය වෙලා වගේ ඉන්නේ. කොච්චර හොඳට පාඩම් කරත් ඉතින් ඒ වෙලාවට ටිකක් විතර බය වෙනවනේ. මගේ ප්‍රසන්ටේෂන් එක නම් ඉවර වුණා. මට ප්‍රසන්ටේෂන් එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද අපිට ඒ තිබුණ එක්සෑම් එකක් නිසා අපිට තනියම තමයි කරන්න උනේ. This is the photo time. ඉතින් දැන් වෙලාව 12යි අපේ ලන්ච් ටයිම් එක. මම කැන්ටින් එක පැත්තට ආව මොන හරි කන්න. හැබැයි මේ වෙලාවේ ළමයි ගොඩාක් ඉන්නවා. අමාරුවෙන් තමයි කෑම එහෙමත් ගන්න පුළුවන් උනේ. සුපෙන්නුවන් විමසා විරතිවා උපරුවතුන් අපිට 3 වෙනකන් ලෙක්චර්ස් තියෙන නිසා මං ආයේ ආවා. ඉතින් ලෙක්චර්ස් ඉවරලා මම බෝඩිමට ආවා. වොෂ් එකක් එහෙම දාලා දැන් මම මේ හදන්නේ මගේ නයිට් ස්ටඩි රූටින් එක පටන් ගන්න. අපේ ජීවිතේ හොඳ දවස් වගේම නරක දවසුත් තියෙනවා. මං හිතන්නේ අපි හැමෝටම එහෙම තමයි. දුක සතුට කියන දේ අපේ ජීවිතයේ ඇතුලේ අප් ඩවුන් වෙන දෙයක්. සමහර වෙලාවට සමහර නරක දේවල් නිසා අපේ වර්ක් ලෝඩ් එක අපිට කරගන්න බැරි වෙනවා. අපේ ඔක්කොම ටාගට් ටික ට්‍රැක් අවුට් යන අවස්ථා තියෙනවා. ඉතින් මං කියන්නේ එහෙම දවසක් අපිට තියෙන එකත් හොඳයි. නැත්තම් අපි ගත කරන හැම හොඳ දවසක්ම අපිට අමතක වෙලා යනවා සහ ඒක අපිට නෝමලයිස් වෙනවා. එතකොට මේ හොඳ දවස් වලට තෑන්ක්ෆුල් වෙන්න, ඒවා ආදරයෙන් මතක් කරන්න සහ ජීවිතේට සමහර දේවල් එකතු කරගන්න ඒ වගේ නරක දවසත් අපේ ජීවිතේට තියෙන්නම ඕනේ. ප්‍රේමතුල මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ප්‍රේමතුල මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ඉතින් මං කියන්නේ එහෙම දවස්වලට අපි අපේ වැඩ පොඩ්ඩක් නතර කරලා අපි ටිකක් රිලැක්ස් වෙනොත් හොඳයි කියලා. මොකද අපිට මේ වෙලාවට අපේ මෙන්ටැලිටි එකත් එක්ක ඩීල් කරන්න හරිම අමාරුයි. පොඩ්ඩක් රිලැක්ස් වෙන සින්දුවක් අහලා ගමනක් බිමනක් ගිහිල්ලා අපි කැමති දෙයක් කරලා ඉන්නකොට අපි ආයෙත් ටික පොසිටිව් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙත් අපේ ඩේලි වැඩ ටික කන්ටිනියු කරන්න. හැබැයි ඒ කොයි වෙලාවකවත් ඒ නාස්ති වුණ කාලය ගැන වරි වෙන්න එපා. මොකද ඒ දේවල් තමයි අපේ ජීවිතේ සාර්ථක කරන්නේ. ඒ දැස කීවේ යුංගරත්තාලේ ලං වෙන්න නේදෝ රැහිනයේ හැන්දවෝ යාමේ ගන්දල වගේ දැන් කුලෙන් තැවේ නම් යන්නම් ඉතින්. ඉතින් හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාලා හැමෝම දවසක දිනන්න ඕනි කියලා මම විශ් කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. යන්නම් ඉතින් හැන්දවෝ
නම් යන්නම් මීතින්